Hi guys, ඉතින් අදත් ඔයාලව ආදරයෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. ඔන්න 2026 පළවෙනි vlog එක තමයි මේ ඔයාලට අරන් එන්නේ. ඉතින් channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඔයාලට ගුටියන් ස්ටොක් බුක් එක හදන්න. ඉතින් මේ කාඩ් ටික හදාගන්න එක කාඩ් එකක් අපිට තියලා කරගෙන යනවා හොඳේ. ඒ ටොපික් එකේ ඉතුරු ටිකනේ ඩෙලිවරි බැග් පෝස්ට් ඔෆිස් එකේ මගේ තියෙන අයිටම්ස් එක රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඉතින් යාළුවනේ ඔයාලට මේ අවුරුද්ද සුබම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි ඔයාලගේ හීන දිනන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් දැන් අපි vlog එකට යමු. ඉතින් ස්මෝල් බිස්නස් එකක් කරන ගෑල්ලමෙක් විදිහට මගේ දවස් ගෙවෙන විදිහත් එක්ක ඔයාලට තිබ්බ ප්‍රශ්න ටිකකුත් අපි මේ වීඩියෝ එකේදී කතා කරගෙන යමු. ඒ වගේම තමයි බිස්නස් කරන ඔයාලට ඕනිම වෙන ඕඩර් බුක් එකයි ස්ටොක් බුක් එකයි හදාගන්න විදිහත් මම මේ වීඩියෝ එකේදී කියලා දෙනවා. මේ තියෙන්නේ 2025 අන්තිම සතිය. ඉතින් මම මුලින්ම කරන්න ගත්තේ මගේ කාමරයේ අස් කරපු එක. කාමරයේ තිබ්බ විදිය සම්පූර්ණයෙන්ම වෙනස් කරලා අලුතෙන් ගෙනාපු ස්ටොක් එකත් පිළිවෙලට අස් කරගන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලට තවත් දෙයක් මට කියන්න තියෙනවා. ඔයාලා දන්නවනේ මම ෆ්ලවර් බොකේ මැටීරියල්ස් රීසෙල් කරනවා කියලා. ඉතින් YouTube එකට දාපු අන්තිම වීඩියෝ එකත් එක්ක මට හිතා ගන්න බැරි තරම් ඕඩර්ස් ටිකක් ආවා. ඉතින් ඕඩර්ස් වලට ඕනි මැටීරියල්ස් රීස්ටොක් කරනවා විතරයි මේ ඉවර වෙනවා. අනේ ඔයාලගේ ආදරයට ඒ වගේම විශ්වාසයට ගොඩාක් ස්තුතියි. ඒ වගේම තමයි මම කලින් වීඩියෝ එකේදීත් කිව්වා මගේ තියෙන අයිටම්ස් වල ප්‍රයිස් මම ඔයාලට කියන්නම් කියලා. ඉතින් මේ වීඩියෝ එකේදීම මම ඒක කියන්න හිතුවා. තව වීඩියෝ එකකින් තියෙන අයිටම්ස් වල ෆොටෝස් වීඩියෝස් එක්කම මම vlog එකක් අරගෙන එන්නම්. ඉතින් මේ ෆ්ලවර් බොකේ බිස්නස් එක ස්ටාර්ට් කරන්න ඉන්න කෙනෙක් නම් ඔයාට මගෙන් සාධාරණ මිලකට මේ අයිටම්ස් ටික මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ පහලින් දාලා තියෙන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දැම්මොත් සියලුම විස්තර ඔයාලට දැනගන්න පුළුවන්. විශේෂ දෙයක් තමයි ලංකාවේ ඕනම තැනකට අපි ඩිලිවරි කරලා දෙනවා. හරි එහෙනම් ඔන්න ඔයාලගේ ප්‍රශ්නෙටත් මම ඔන්න උත්තර දුන්නා. ඉතින් ප්‍රයිස් ලිස්ට් එක දාලා තියෙනවා බලලා WhatsApp එකට මැසේජ් එකක් එවන්න. මේ තියෙන්නේ මම අලුතෙන්ම ගත්ත කබඩ් එක. විශේෂම දේ තමයි මම මේ බිස්නස් එක කරලා හම්බෙන ලාභෙන් ඉතුරු කරලා තමයි මට ඕනි කරන දේවල් චුට්ට චුට්ට එකතු කරගන්නේ. ඉතින් දන්නවද ළමයි බිස්නස් එක පටන් ගත්ත මුල් කාලේ මං සල්ලි හම්බ කරනවා විතරයි. ඒ හම්බ කරන සල්ලි කොහෙන් ගියාද දන්නේ. ඒ තරම් වියදම් කරලා. ඉතින් ඒ වගේ දේවල් ඔයාලටත් වෙලා තියනවාද? පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න හොඳේ. මං ඔයාලගේ හැම කමෙන්ට් එකක් වගේම කියවනවා. ඉතින් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මට හිතන විදිහට ඒක අපි හම්බ කරන ආදායම හරියට අපිට පාලනය කරගන්න තේරෙන්නේ නැති එක. මාත් මුලදී එහෙම තමයි. ඊට පස්සේ මම හරියට ඒකට පොතක් තියාගෙන ඒ ගනුදෙනු ලියලා ඒ දේවල් කරන්න අරගෙන තමයි දැන් මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලටත් ඒ දේවල් දැනගන්න කැමති නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි ඒ දේවල් ගැන ඉස්සරහට කතා කරමු. දැන් මං කරන්න යන්නේ මගේ බිස්නස් කාඩ් ටික හදාගන්න එක. ඉතින් බිස්නස් කරන ඔයාලට මේකත් වැදගත් වෙයි කියලා හිතනවා. බිස්නස් එකක් පටන් ගත්තී ලොකුවට බිස්නස් එකට ඉන්වෙස්ට් කරන්න යන්න එපා අමතර දේවල් වලට. ස්පෙෂලි මේ thank you card එතකොට ඇඩ්‍රස් කොල ඒ වගේ දේවල් වලට. මාත් බිස්නස් එක මුලදී පටන් ගත්තාම කරේ Canva එකට ගිහිල්ලා බිස්නස් කාඩ් එක මට ආස විදිහටම මම ක්‍රියේට් කරගෙන ඒව බුක් ෂොප් එකට දීලා A4 බෝඩ් වලයි A4 කොළ වලයි print out කරගත්ත එක. දැනටත් මම එහෙම තමයි කරගෙන යන්නේ. මම දැන් නම් දැකලා තියෙනවා සමහර page වල ඒ වගේ packages තියෙනවා. මම recommend කරන්න හොඳ package එකක් නම් දන්නේ නැහැ. මේ page එකක් නම් ඔයාලට ඒවත් සර්ච් කරලා බලන්න පුළුවන්. හැබැයි මම බිස්නස් එකක් පටන් ගන්න ඉන්න කෙනෙක්ට නම් ඒක රෙකමන්ඩ් කරන්නේ නැහැ. මුලින්ම ඔයාලට ලෝ බජට් එකෙන් බිස්නස් එක පටන් ගන්න. මොකද ඒක ඔයාලට දීර්ඝ කාලීනව කරන් යන්න පුළුවන් දෙයක් වෙන්න බෑ. මොකද සමහර මිනිස්සු මුලින්ම ලොකු ඉන්වෙස්ට් එකක් කරලා බිස්නස් එක පටන් ගන්නවා. අන්තිමේදී බිස්නස් එක බංකලොත් එයාලට ඒ බිස්නස් එක කරන්න පුළුවන්ද? ඒ බිස්නස් එකට කැමතිද කියලාවත් එයාලා අඩුම තරමේ දන්නේ නැහැ. ඉතින් ඔයාලට thank you card වගේම මේ ඇඩ්‍රස් කොල අපිට ඕනි විදිහටම Canva එකෙන් ක්‍රියේට් කරගන්න පුළුවන්, ඩිසයින් කරගන්න පුළුවන්.
ඉතින් ඒ ඇප් එක ගැන මම කියලා දෙන්න හිතන් ඉන්නේ. ඔයාලා කැමතිද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. බිස්නස් එකක් පටන් ගන්නේදී මූලික වශයෙන් ඔයාලට thank you card එකයි address කොලේ තියෙන එක වටිනවා. මොකද address කොලයක් අනිවාර්යයෙන්ම online business කරන කෙනෙක් ගාව තියෙන්න ඕනි. අපේ details දාලා customer ගේ details දාලා හදාගන්න එක. ඒක හදන විදිය දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම thank you card එකක් අපිට තියෙන එක හොඳයි. කස්ටමර්ස්ලා අතරේ අපේ බිස්නස් එක ඒ කියන්නේ ප්‍රචාරය කරගන්න, කට්ටියව දැනුවත් වෙන විදිහට තියාගන්න දෙයක් විදිහට thank you card එක ගොඩක් වටිනවා කියලා මං හිතනවා. ඉතින් ඒ දේවලුත් ඔයාලට ප්‍රයෝජනයක් වෙයි කියලා හිතනවා. ඉතින් දැන් මම කරන්න යන්නේ මට ආපු orders ටික order book එකේ ලියා ගන්න එක payment වෙලා තියෙන එක. ඉතින් අද දවසේ මට හදන්න තිබ්බේ orders 4යි. මොකද ක්‍රිස්මස් එකටයි නිව් ඉයර් එකටයි මම මගේ page එකේ offers දාලා තිබ්බේ රුපියල් 1000ට 2200ට ඒ වගේම 3500ට. තාමත් ඒ offer එක යනවා ජනවාරි 11 වෙනිදා වෙනකම් මම ඒ offer එක දිගටම තියාගන්න හිතුවා. මොකද ඒකට කස්ටමර්ස්ලා රික්වෙස්ට් කරලම තියෙනවා offer එක තියන්න සල්ලි එකතු කරලා මම order එක ගන්නම් එහෙම කියලා. ඒ වගේම තමයි හිතුවේවත් නැති විදිහට orders ගොඩක් ආවා. ක්‍රිස්මස් දවසේත් SL post වගේම delivery service නිවාඩු නිසා මම 23 24 දවස් දෙකේ orders ගොඩක් delivery service වලට බාර දුන්නා. ඉතින් ඒ ගොඩෙන් ඉතුරුණු පාර්සල් 4ක් තමයි මම මේ දැන් රෙඩි කරගෙන යන්නේ. ඒ කියන්නේ මේ ක්‍රිස්මස් දවසේ තමයි මම මේ පාර්සල් ටික රෙඩි කරන්නේ. එදා ඉතින් post office වගේම delivery service නිවාඩුයිනේ. ඉතින් SL post එකට බාර දෙන්න තිබ්බ පාර්සල් 4 තමයි මම මේ රෙඩි කරගෙන යන්නේ. මං ඒ ටික සිකුරාදා දවසේ ගිහිල්ලා SL post එකට බාර දුන්නා. දැන් අපි කතා කරමු බිස්නස් එකකට එන orders ගැන කස්ටමර් එක්ක කතා කරගන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ අපි ගාවට කස්ටමර් කෙනෙක් order එකක් දාන්න එනවනම් අපි දැනගන්න ඕනේ ඒ මනුස්සයාට අපි ගැන විශ්වාසයක් හිතෙන විදියට කතා කරන්න. ඒ වගේම එයාව අපහසුතාවයට පත් කරන්නේ නැතුව අපි ගාව තියෙන products එයාට කැමති හිතෙන විදියට එයාට දැනුවත් කරන එක. ඉතින් මූලිකවම WhatsApp එක ගත්තොත් එයාලා අපිව contact කරගන්නේ WhatsApp එක හරහා නම් අපිට පුළුවන් WhatsApp එකේ auto message එකක් හදලා තියන්න. ඒ කියන්නේ කස්ටමර් අපිට මැසේජ් එක දාපු ගමන් එයාලට අපිව ගැන දැනුවත් වෙන පොඩි මැසේජ් එකක් ඔටෝම යන විදිහට. මොකද හැම වෙලේම අපි WhatsApp එක ගැන ටච් එකේ ඉන්නේ නැහනේ. ඉතින් අර වගේ ඔටෝ මැසේජ් එකක් දාලා තිබ්බාම ඒ කස්ටමර්ට උනත් අපි ගැන දැනුවත් වීමක් වෙනවා. ඒ ටොපික් එකේ ඉතුරු ටික මේ order book එක හදලම අපි කතා කරමු. order book එක හදන්න කලින් මට දෙයක් කියන්න තියෙනවා. ඔයාලා orders බාරගනිද්දී ඒ කස්ටමර්ව සේව් කරගන්න විදිහක් තියෙන්නේ. මේ තියෙන්නේ මම සේව් කරගන්න විදිය. ඉතින් අපිට එන පළවෙනි order එක තියෙනවනේ. මම ඒ කස්ටමර්ව සේව් කරගත්තේ අංක 1 IS කියලා. ඒ වගේම මගෙන් order ගත්තු 10 වෙනි order එක මම සේව් කරලා තියෙන්නේ 10යි IS කියලා. ඒ වගේ ඔයාලට ආවේනික වුණ කෝඩ් එකක් ඔයාලට මෙතෙන්දී පාවිච්චි කරන්න පුළුවන්. මොකද ඒක අපිට ගොඩක් වටිනවා කියලා මම හිතනවා. මොකද මම මේ වැඩපිළිවෙල කරන් යන නිසා. සාමාන්‍යයෙන් පේමන්ට් එකක් ගත්තේ උනත් ඒ කස්ටමර්ට බැංක් account එකේ එයාලට අර ට්‍රාන්ස්ෆර් එකක් කරද්දී එයාලගේ නම වෙනුවට ඒ කෝඩ් එක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒ පේමන්ට් එක කරාට පස්සේ අපිට කවුද මේ පේමන්ට් එක කරේ කියලා හොයන්න දෙයක් නැහැ. මොකද ඒ රිසිට් එකේම එයාගේ කෝඩ් එක තියෙන නිසා. එතකොට අපි දන්නවා මෙන්න මෙයා තමයි මේ පේමන්ට් එක කරලා තියෙන්නේ කියන්න. ඉතින් ඒකත් ඔයගොල්ලන්ට ගොඩක් වටිනවා කියලා හිතනවා. දැන් මම order book එකේ තීරු ටික ගහගෙන ඉවරයි. මේක ඉතින් මම මුලින්ම දාලා තියෙන්නේ IS number එක. ඒ කියන්නේ order number එක. ඒ වගේම order එක ලැබුණ දිනේ customer ගේ නම, ඒ වගේම customer ගේ details, address, අනිත් එක තමයි ටෙලිෆෝන් නම්බර් එක. එහා පැත්තේ තීරුවේ තියෙන්නේ පැකේජ් එක එහෙම නැත්නම් අයිටම්ස් ටික. ඊට අමතරව මම පොඩි තීරු 3ක් ගහගෙන තියෙනවා. ඒ මොනවද දන්නවද? මූලිකවම අපිට ඕනි වෙනවා මේ පැකේජ් එකේ ටෝටල් එක. ඒ වගේම තමයි බිස්නස් එකක් කරගෙන යන කෙනෙක් විදිහට අපිට මාසිකව අපිට ලැබුණු ආදායම වියදම ලාභය හොයන්න ඕනේ. ඉතින් ඒකටත් මම කොටු දෙකක් තියලා තියෙනවා. අපිට පැකේජ් එකට ගියපු කොස්ට් එකයි අපිට මේ පැකේජ් එකෙන් ලැබෙන ලාභය සඳහන් කරන්නත් මම කොටු දෙකක් තියලා තියෙනවා. ඊට පස්සේ තියෙන්නේ පේමන්ට් එක උනාද නැද්ද කියන්න ටික් එකක් දාගන්න තීරුවක්. ඊට පස්සේ තියෙන්නේ ඩෙලිවරි සර්විස් එකෙන්ද
SL post එකෙන්ද පැකේජ් එක යවුවේ කියන එක. ඉතින් එතනත් ලොකු තීරුවක් තියෙනවා. මොකද ඩිලිවරි සර්විස් එකකින් යවනවා නම් අපිට ස්ලිප් ස්ටිකර් එකක් හම්බෙනවා. ඒක අලවන්න තමයි මම ඒ වගේ ඉඩක් තියලා තියෙන්නේ. ඊට පස්සේ මම තියලා තියෙන්නේ ඉඩ කොටසේ තියෙන්නේ ඒ ඕඩර් එක ලැබෙන්න ඕනේ දිනේ. මේ විදිහට තමයි ඕඩර් බුක් එක හදාගන්නේ. මං හිතනවා ඕඩර් බුක් එක ගැන හොඳ අවබෝධයක් දැන් ඔයාලට ඇති කියලා. මේ මං කියලා දුන්න විදිහට ඕඩර් බුක් එක හදාගත්තොත් මාසයක් ගානේ අන්තිමට ඔයාලට ලැබුණු ආදායම, ඒ පැකේජ් වලට ගියපු වියදම ඇරලා ඒ පැකේජ් වලින් ඔයාලට ලැබුණු ලාභෙත් ඔයාලට ගණනය කරගන්න පුළුවන්. ඉතින් ඔයාලම හිතන්නකෝ මාසෙන් මාසෙ මේ වගේ ආදායම, වියදම, ලාභ ගණනය කරාම ඔයාලටම තේරෙනවා මේ මාසෙට වඩා මම මේ මාසෙ ගොඩක් හම්බ කරලා තියෙනවා. මේ මාසෙට වඩා මම හම්බ කරලා තියෙනවා ගොඩක් අඩුවෙනේ. එහෙම හිතුනහම ආදායම අඩුයි නම් ඔයාලා තේරුම් ගන්න ඕනේ මේ බිස්නස් එක යන විදිය හොඳ නෑ. මම තව ඕඩර්ස් එන්න වැඩපිළිවෙලක් හදාගන්න ඕනි කියලා. ඉතින් මං කිව්ව දේවල් ඔයාලට හොඳටම පැහැදිලි ඇති කියලා මම හිතනවා. ඉතින් මේ දේවල් ඔයාලට වැදගත් වුණා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. හරි, එහෙනම් දැන් අපි ඕඩර් බුක් එකත් හදාගෙන ඉවරයිනේ. එහෙනම් අපි කලින් කතා කරපු ටොපික් එකේ ඊටු ටික කතා කරගෙන යන්න. ඉතින් කස්ටමර් කෙනෙක් එක්ක ඕඩර්ස් ගැන කතා කරද්දී කස්ටමර් එන්නේ එයාට උවමනා කරන දේවල් අපෙන් ගන්න. ඉතින් එතකොට අපි දැනගන්න ඕනි අපි ළඟ තියෙන අයිටම්ස් ටික මෙන්න මේ ටික තමයි අපෙන් ගන්න තියෙන්නේ. මේ එකක ප්‍රයිස් එක වෙනවා මෙන්න මේ ගාන. මෙන්න මෙහෙමයි. මේ වගේ ඩිලිවරි සර්විස් එකෙන් හරි SL post එකෙන් හරි ඔයාලට ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඩිලිවරි charge එක දාලා තියන්න. ඒක කස්ටමර්ටත් ලේසි වගේම ඒක අපිටත් ලේසි. තව දෙයක් තමයි ළමයි WhatsApp business එකේ තියෙනවා කැටලොග් එකක් කියලා එකක්. ඉතින් ඒකට ඔයාලගේ තියෙන products ඒකේ ප්‍රයිස් එක විස්තරය එක්කම දාලා තියන්න පුළුවන්. එතකොට තියෙන්නේ අපේ මැසේජ් එකක් පරක් වුණත් කස්ටමර්ට පුළුවන්කමක් තියෙනවා කැටලොග් එකට ගිහිල්ලා බලන්න අපි ගාව තියෙන ප්‍රොඩක්ට්ස් මොනවද කියලා. ඉතින් ඒකෙදී ප්‍රයිස් එක පැහැදිලි විස්තරයක් දාලා තිබ්බම කස්ටමර්ට පුළුවන් වෙනවා අපිට ඒ ඕඩර් එකක් රික්වෙස්ට් එකක් විදිහට දාලා තියන්න. එතකොට අපිට WhatsApp එකට ගියාම chat එක බැලුවම මෙන්න මේ කස්ටමර් මේව ඕඩර් කරලා තියෙන්නේ. එතකොට අපිට තියෙන්නේ ඒ ඕඩර් එකට යන ටෝටල් එක බලලා කස්ටමර්ට කියලා පේමන්ට් එක ගන්න. ඒ වගේ ට්‍රික් එකක් වුණත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. එතනදී කස්ටමර් වුණත් අපහසුතාවයට පත් වෙන්නේ නැහැ. මොකද එයා කලින්ම දැනුවත් වෙලා තියෙනවා අපි ගාව තියෙන්නේ මෙන්න මේ දේවල් ටික කියලා. මොකද කස්ටමර් කෙනෙක් අපෙන් ඕඩර් එකක් දාද්දී එයාලා ඉක්මනින්ම රිප්ලයි එකක් බලාපොරොත්තු වෙනවා. අපේ බිස්නස් වැඩත් එක්ක කස්ටමර්ට ඒ වෙලාවේ අපිට මැසේජ් කරගන්න බැරි වෙන වෙලාවල් තියෙනවනේ. ඉතින් අර විදිහට කරොත් ඒ දේවල් උනත් මග අරගන්න පුළුවන්. ඒ දේවලුත් ඔයාලට තේරුණා ඇති කියලා මම හිතනවා. දැන් තියෙන්නේ පේමන්ට් එක ගන්න වැඩි. දැන් අපි පැකේජ් එක කතා කරගෙන ටෝටල් එක බලලා ඔක්කොම කියලානේ තියෙන්නේ. දැන් තියෙන්නේ අපිට පේමන්ට් එක ගන්න. පේමන්ට් එක ගනිද්දී උනත් අපි ඒ කස්ටමර්ගෙට අපේ account details ටික හරියට කියන්න එපයි. ඒකදී උනත් ඔයාලට පුළුවන් Canva එක පාවිච්චි කරලා ලස්සන ඩිසයින් එකක් හදාගන්න. අපේ logo එක දාලා bank name එක, එතකොට account number එකේ branch එකේ නම, අපේ නම, ඒ වගේ account details ටික ඕනි ටික fill කරලා ලස්සන ඩිසයින් එකක් හදලා තියාගන්න. පේමන්ට් එක කරන්න ඕන නම් ඒක කස්ටමර්ට දාලා මෙන්න මෙහෙම මේ ඩීටේල්ස් ටික තමයි තියෙන්නේ පේමන්ට් එක කරන්න කියලා කස්ටමර්ව දැනුවත් කරන්න පුළුවන්. දැන් ඉතින් මගේ පැකේජ් ටික රෙඩි කරන අතරේ ඔයාලට මට විශේෂ පණිවිඩයක් කියන්න තියෙනවා. දැන් එහෙනම් ඒක ගැන කතා කරමුකෝ. ඔයාලා දන්නවනේ මම ස්මෝල් බිස්නස් සපෝට් ගෲප් එකක් කරන් යනවා කියලා. ඉතින් ඒ ගෲප් එකට තවමත් කට්ටිය ජොයින් වෙන ගමන් ඉන්නේ. මම තාමත් ගෲප් එකේ වැඩ ටික හරි පිළිවෙලට කරගෙන ගිහින් නැහැ. මොකද කට්ටිය ජොයින් වෙන නිසා. ඉතින් ඒකෙදි ළමයි ඔයාලට කියලා දෙන්න හිතන් ඉන්නේ මේ බිස්නස් එක කරන් යන්නේ කොහොමද කියන එක. ඉතින් ඒකෙදි සතයක්වත් අය කරන්නේ නැහැ හොඳේ. ඔයාලා ඕනම කෙනෙක්ට ඒකට ජොයින් වෙලා බලන්න පුළුවන්. ඉතින් ජනවාරි මාසයේ පළවෙනි සතියේ විතරයි ඔයාලට දෙන්නේ ගෲප් එකට ජොයින් වෙන්න. 7 වෙනිදායින් පස්සේ ගෲප් එකට ජොයින් වෙන්න බැරි විදිහට ගෲප් එක හදනවා. ඉතින් කැමති අය ඉන්නවා නම් 2026 බිස්නස් එකක් පටන් ගන්න ආසයි ඉන්නවා නම් ඔයාලට ඒ ගෲප් එකට ජොයින් වෙලා බලන්න පුළුවන්. එහෙනම් ඒ පණිවිඩෙත් ඔන්න කිව්වා. පහලින් දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක. කැමති අය ගිහින් ජොයින් වෙන්න. 8 වෙනිදා ඉඳන් ගෲප් එකේ හරියට වැඩ ටික කරගෙන යනවා හොඳේ. ඒක නිසා කලින්ම ජොයින් වෙලා ඉන්න. දැනටමත් ගෲප් එකේ ඉන්න යාළුවෝ ඒගොල්ලන්ගේ ප්‍රශ්න කතා කරන ගමන්
ලස්සනට බිස්නස් වැඩ ටික කරගෙන යනවා. ඉතින් ඔයාලත් මේ වීඩියෝ එක බලනවා නේද මගේ යාළුවනේ? කමෙන්ට් එකක් දාන්න යන්න හොඳේ. මේ වීඩියෝ එකේ පවා තියෙන්නේ මම ඕඩර් එකක් ගත්ත තැනේ ඉඳන් ඕඩර් එකක් අවසානයේ. ඒ කියන්නේ පැකේජ් එක පැකින් කරලා තප පෝස්ට් ඔෆිස් එකට හරි ඩෙලිවරි සර්විස් එකට හරි බාර දෙන තැනට වෙනකම්ම කරන ක්‍රියාවලිය. ඉතින් හොඳට වීඩියෝ එක බලන් ඉන්න. මේ වගේ පිළිවෙලට වැඩ ටික කරගෙන යන්න. මුලින්ම අපි කස්ටමර්ගේ ඕඩර් එක බාරගෙන දැන් අපිට කියනවනේ මෙන්න මේ අයිටම්ස් ටික දාන්න කියලා. දැන් මම එක්සැම්පල් එකක් විදිහට ගන්නේ ෆ්ලවර් බොකේ මැටීරියල්ස්. දැන් මගෙන් කස්ටමර් කෙනෙක් ඕඩර් කරනවා අක්කේ මට මෙන්න මේ රිබන් ටිකයි මේ රැපින් ටිකයි දෙන්න කියලා. එතකොට මම කරන්නේ එයා ඉල්ලලා තියෙන අයිටම්ස් ටික අරගෙන ලස්සන්ට මේසෙ තියලා ලස්සනට පැකේජ් එකේ ෆොටෝ එකක් ගහලා එයාට දෙනවා. එයාගෙන් අහනවා මේ ඕඩර් එකේ වෙනස්කමක් වෙන්න ඕනේද? මේ ඕඩර් එක හරිද කියලා. එතකොට ඒ කස්ටමර් ඕඩර් එක කන්ෆර්ම් කරාට පස්සේ තමයි මම පැකේජ් එක පැක් කරලා සීල් කරන්නේ. ඒක ඔයාලට හොඳ ටිප්ස් එකක් වෙයි. මොකද සමහර කස්ටමර්ස්ලා ඉන්නවා ඕඩර් එක පැකින් කරලා ඔක්කොමත් කරලා ගෙදරට යවුවට පස්සේ කියනවා මම මේව නෙමෙයි ඕඩර් කරේ කියලා. ඉතින් ඒ වගේ දේවල් නොවෙන්න තමයි අපි මේ විදිහට කිසිම අඩුපාඩුවක් නොවෙන්න වැඩ ටික කරගෙන යන්න ඕනි. ඉතින් ඔයාලට ඒ ටිකත් හොඳට තේරුණා කියලා හිතනවා. දැන් කස්ටමර්ට එහෙම ෆොටෝ එක යවුවට පස්සේ එයාලට වෙනස්කමක් වෙන්න ඕන නම් ඒ දේවල් කරලා ආයෙත් ෆොටෝ එකක් ගහලා කස්ටමර්ට යවන. ඊට පස්සේ කස්ටමර්ගේ ඕකේ එක ලැබුණාට පස්සේ තමයි අපි පැකේජ් එක සීල් කරන්න ඕනි. පැකේජ් එකක් පැක් කරද්දි ළමයි පැකේජ් එකේ සේෆ්ටි එක ගැනත් බලන්න ඕනි. මම නම් මේ අයිටම්ස් පැක් කරද්දි බෑග් දෙකක දාලා තමයි යවන්නේ. කියන්නේ මේ වගේ විනිවිද පේන බෑග් එකකට දාලා ඊට පස්සේ කුරියර් බෑග් එකක් දාලා තමයි යවන්නේ. මට පැක් කරන්න තිබ්බ ඕඩර්ස් 4 නම් මම දැන් පැක් කරලා ඉවරයි. දැන් තියෙන්නේ අන්තිම වැඩේ. ඒ කියන්නේ ඩෙලිවරි බෑග් වලට දාලා පැකින් කරලා සීල් කරලා ලේබල් ටික ගහගන්න තමයි. ඒ කියන්නේ ඇඩ්‍රස් කොලේ ගහගන්න තමයි. තව දෙයක් ළමයි මේ පැකේජ් එක පැකින් කරන වීඩියෝ එකක් පවා කස්ටමර්ට දුන්නොත් ගොඩක් වටිනවා. මොකද ඒක කස්ටමර්ට විශ්වාසය ඇති කරගන්න දෙයක් නිසා. ඒකත් ඔයාලට ගොඩක් වටිවි කියලා හිතනවා. ඉතින් දැන් පැකේජ් එක නම් හදලා ඉවරයි. ඉතුරු ටික අපි කතා කරගෙන යමු. තව ළමයි ඔයාලට දැනගන්න දේවල් තියෙනම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මොකද ඔයාලට දැනගන්න ඕනි මොනවද කියන්න මන් දන්නේ නැහනේ. ඒක නිසා ඇත්තටම මේ ටිකේ vlog එකක් කරන්න උනත් ගොඩක් දේවල් අයිඩියාස් ආවේ ඔයාලගේ කමෙන්ට්ස් අනුව තමයි. ඒ කමෙන්ට්ස් වලට රිප්ලයි විදිහට තමයි මම මේ vlogs ගොඩක්ම ගේන්නේ. ඒ වගේම තමයි ළමයි ඔයාලගේ කමෙන්ට්ස් කියවද්දි මාරම සතුටුයි. ගොඩක් හොඳ කමෙන්ට්ස් තිබ්බා. ඉතින් ඇත්තටම ආදරේ මේ වගේ ආදරයක් ලැබුණ එකට මොකද ගොඩාක් පොඩි කාලෙකින් ගොඩාක් දෙනෙක් අතරට මට යන්න අවස්ථාව ලැබුණා ඒ ඔයාලගේ ආදරේ නිසා. ඉතින් අලුතෙන් එකතු වෙන වගේම මාත් එක්ක ඉඳපු යාළුවෝ හැමෝටම ගොඩාරියක් ස්තුතියි. මේ තියෙන්නේ vlog එකේ දෙවෙනි දවසේ. මම දැන් මේ ලෑස්ති වෙන්නේ පෝස්ට් ඔෆිස් එකට ගිහිල්ලා පාර්සල් ටික බාර දෙන්න. ඉතින් ඒ ටිකත් බලාගෙන ඉන්නකෝ. Vimasavira upuruantun dasunindorakiya oyatendepul madasapaniya layagimnifu silarafehuna matumapatu. Hai ඉතින් මේ ඉන්නේ මම. ඔන්න දැන් අපි පෝස්ට් ඔෆිස් එකට යන ලෑස්තිලා ඉන්නේ. ඔයාලට ගොඩාරියක් ස්තුතියි මගෙන් ඕඩර්ස් දානවට. මම අද පෝස්ට් ඔෆිස් එකට යන්නේ මගේ තාත්තා එක්ක. ඉතින් මේ වෙලාවේදී මගේ අම්මයි තාත්තයිත් මතක් කරන්න ඕනි මට ගොඩාක් ලොකු සපෝට් එකක් දෙනවා. ඒ දෙන්නත් මගේ වැඩ ටික ලස්සනට කරගෙන යන්න. ඉතින් ළමයි අපේ ෂොප් එක තියෙන්නේ හොරණ ඉංගිරිය පාරේ. හොරණ පැත්තේ ඉඳන් ආවොතින් මෙන්න මේ විදිහට තමයි අපේ ෂොප් එක පේන්නේ. මලී ගිෆ්ට් කියලා තමයි තියෙන්නේ. ඉංගිරිය හොස්පිටල් එක කිට්ටුව. මේ තියෙන්නේ අපේ ඉංගිරිය පෝස්ට් ඔෆිස් එකේ. ඉතින් මම පාර්සල් ටික පෝස්ට් ඔෆිස් එකට බාර දීලා ආවා. දැන් අපි යන් ස්ටොක් බුක් එක හදන්න. ඉතින් මේ පොතේ මම කොටස් දෙකකට වෙන් කරගෙන තියාගෙන ඉන්නවා. ස්ටොක් බුක් එකයි ඒ වගේම අලුතෙන් මම හඳුන්වලා දෙන්න තියෙන පැකේජ් ටිකයි ලියා ගන්න. ස්ටොක් බුක් එකේදී දිනේ ෂොප් එක ඒ වගේම අපි ගත්තු අයිටම්ස් ඒ වගේ ප්‍රමාණය කොස්ට් එක
එක කෑල්ලකට ගියපු කොස්ට් එක කෑල්ලක් විකුණන ගාන ඒ එක කෑල්ලෙන් ලැබෙන ලාභේ. ඔය තීරු ටික තමයි මම ස්ටොක් පොතට පාවිච්චි කරන්නේ. මේකෙදි අපිට ඒ අයිටම් එකට යන ගාන, එතකොට ඒකෙන් ලැබෙන ලාභේ, අපි විකුණන්න ඕනේ මෙන්න මේ ගානට, ඒ වගේ දේවල් දැනගන්න පුළුවන්. ඉතින් එතකොට මාසෙ අන්තිමට වුණත් අපිට තේරුම් ගන්න පුළුවන් අපිට එක මාසෙකට මෙන්න මෙච්චරක් බඩු ගෙනල්ලා තියෙනවා, මෙන්න මේ දේවල් වලට වියදම් වෙලා තියෙනවා. ඒ දේවල් හරියටම දැනගන්න පුළුවන්. ඉතින් මම මේ අලුත් ස්ටොක් එක ස්ටොක් පොතට දාන්න තමයි යන්නේ. ඉතින් ඒකෙදි හොඳට බලාගන්න මෙන්න මේ තීරු ටික තමයි අපිට ඕනි වෙන්නේ. ඉතින් අද vlog එකත් ඔයාලට ගොඩක් වටිනවා ඇති කියලා මම හිතනවා. අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. Thank you for watching.